to my YouTube channel. And yes, this will be the first video for the first vlog I'm bringing you. I'm very excited because I'm going Italy for the very first time, and I'm going alone, and I hope to take you along with me. So please subscribe my channel and join with me, and this channel will be about enjoying life, adventures, traveling, like things. So I hope you will like my videos. Hi, ඉතින් මෙතන ඉඳලා මට voice over තමයි කරන්න වෙන්නේ. මොකද කතා කර කර vlog එක කරන්න තරම් මට time එකක් ලැබුණේ නෑ. මේ තියෙන්නේ මම abroad වෙන්න කලින් ready වෙද්දි ගත්ත පොඩි video clips වගේක්. ඉතින් මෙහෙම තමයි මම first time Italy abroad වෙන්න ready උනේ. First of October තමයි මම Italy ආවේ. දැන් මම මේක edit කරනකොට now I'm in Italy. මමයි මගේ family එකේ අයයි මගේ හොඳම යාළුවෝ දෙන්නයි තමයි airport ගියේ තා. යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. So now we are finally at the airport. එදා මාර විදියට සෙනග හිටියා airport එකේ. මට මතක විදියට මේ children's day තිබුණා. ඒකට මොකක් හරි organize කරලා ඒ නිසා මාර විදියට airport එකේ සෙනග හිටියා. මට චූටි වෙලාවක් තිබුණා මගේ family එකේ අයත් එක්ක ඉන්න. මොකද check in වෙන්න දාලා තිබුණේ නැහැ මම airport එකට ගියපු වෙලාවේ. එයාලත් එක්ක ටිකක් වෙලා ඉඳලා මම check in වුණා. ඊට පස්සේ යාලට bye කියලා මම ගියා immigration එකට. I was actually sad at this moment because මට මේ ටික යනකොට මම මගේ යාළුවෝ දෙන්නත් එක්ක cousins-ලාත් එක්ක දවස් ටික කියන්නේ මම ඉටලි එන්න කලින් හිටපු දවස් ටික මට මතක් වුණා ඒ memories ඔක්කොම. ඉතින් මම ෆ්ලයිට් එකට ඇවිල්ලා මගේ සීට් නම්බර්ස් හොයාගත්තා. I was so lucky මට වින්ඩෝ සීට් එකක් හම්බුනේ. ඉතින් මම environment එක මාර විදියට enjoy කර කර ආවා ඇත්තටම. Because that was my first experience. ඉතින් මාරම ලස්සනයි. Now look at the view. ඉතින් මට මගේ මීල් එක හම්බුණා ඊට පස්සේ මට ඇත්තටම බලන්න දෙයක් සෙට් උනේ නැහැ ළමයි. මොකද මං එච්චර ආස වුණේ නෑ තිබුණේවට මං අන්තිමට චූස් කරගත්තේ සින්ඩරෙල්ලා. මේ ඇපල් ජූස් එක මාරම රසයි. එකට මට හම්බුනේ මතක විදිහට rice with dal curry and a chicken curry. මම ඉතින් මීල් එක enjoy කර කර මගේ apple juice එකත් බොන ගමන් සින්ඩරෙල්ලා බැලුවා. මට වෙන බලන්න දෙයක් තිබුණේ නැති නිසා.
Biscoff biscuit, and also I asked them to give me another apple juice because ඒක මාරම රසයි. අතරම මාර රසයි. ඊට පස්සේ මං චූටි නැප් එකක් දැම්මා. And also I really missed my loved ones at this moment. මේ වෙද්දි නම් මම කටාවලින් ලෑන් කරන්න ගොඩක් ලං වෙලා තිබුණේ. ඉතින් මම වොෂ්රූම් එකට ආවා පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න කියලා. ඉතින් finally we landed in Qatar. මට කටාවල 3 hours වගේ ට්‍රාන්සිට් එකක් තිබුණා. කටාවලින් ඊට පස්සේ තමයි රෝම් වලට ගියේ. මම දැන් මගේ ගේට් එක හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. කන්ෆියුස් වෙලා හැමතැනම බල කොහෙද ගේට් එක තියෙන්නේ කියලා හොයාගෙන යනවා. කටා එයාපෝට් එක ඇතුළ මාරම ලස්සනයි ළමයි. මට මේ වීඩියෝ ක්ලිප්ස් ගන්නවත් යන්න හම්බුනේ නැහැ. මොකද මේ මගේ ගේට් එක ගොඩක් දුර තිබුණේ. මම ගේට් එක හොයාගෙන ඇවිල්ලා මට ආපස්සට යන්නත් බැරි වුණා. මොකද මට බය හිතුණා මම මේ තනියමනේ travel කරේ. මොකක් හරි මේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා මං ආපස්සට ගියේ නෑ. මං ගේට් එක ළඟම වාඩි වෙලා හිටියා. පොඩක් රිෆ්‍රෙෂ් වුණා. ඊට පස්සේ ගේට් එක ළඟට වෙලා හිටියා කෝල් කරනකම්. ඊට පස්සේ මම බෝඩ් වෙලා ෆ්ලයිට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මං ෆ්ලයිට් එකට ආවා. සෑඩ්ලි මේ සැරේ නම් මට වින්ඩෝ සීට් එකක් හම්බුනේ නෑ. ඉතින් මට එන්ජොයි කරන්න බැරි වුණා එන්වයරන්මන්ට් එක. මට පොඩි වෝටර් කප් එකක් හම්බුණා. ඒක හරිම කියුට් නිකන් යෝගට් කප් එකක් වගේ. මට ටේක් ඔෆ් කරන ක්ලිප් එකක් ගන්නත් බැරි වුණා. මම වින්ඩෝ සීට් එකේ නෙමෙයිනේ හිටියේ. මට ඉතින් ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ මට මීල් එක හම්බුණා. මේ සැරේත් මට ෆිල්ම් එකක් සෙට් වුණේ නැහැ. මං හිතා ෆ්‍රෝසන් බැලුවේ. ඉතින් මේක තමයි මගේ ඩිසර්ට් එක. ඩිසර්ට් එක තිබුණේ බ්‍රවුනි එකක් විත වැනිලා ටොපින් වගේ. පස්සේ එකත් කාලා මම චූටි නැප් එකක් දැම්මා ආයෙත් සැරයක්. Oh my god, look at my face. I'm like so scared. Oh. වගේ තියෙනවා රෝම් වලින් ලෑන්ඩ් කරන්න. මම දැන් එක දිගට පැය 5ක් වගේ සීට් එකේ ඉඳගෙන ආවා. And I came to refresh myself for a little bit. රෝම් වලින් ලෑන්ඩ් කරන්න.
ෆයිනලි මම රෝම් වලින් ලෑන්ඩ් කරා. මගේ පුංචිලා තමයි මාව පිකප් කරන්න එන්නේ. මොකද මගේ අම්මිලා ඉන්නේ කාප්‍රිවල. ඉතින් මම මුල් දවස් ටිකේ පුංචිලාගේ ගෙදර ඉඳලා ඊට පස්සේ තමයි කාප්‍රි යන්නේ. රෝම් ටු කාප්‍රි vlog එක වෙනම ගේන්නම්. ඉතින් මම මගේ බැගේජ් එක කලෙක්ට් කරගන්න දැන් යන ගමන් ඉන්නේ. මට ට්‍රේන් එකක් ගන්න වුණා එතනට යන්න. ට්‍රේන් එකේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේක. Finally, I'm here. I'm going to collect my baggage now. I'm looking for my baggage. ලගේජ් එකත් කලෙක්ට් කරගෙන මම දැන් පුංචිලා ඉන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. එයාලට කෝල් කරලා ඒගොල්ලෝ ඉන්න තැන අහගෙන දැන් මම එයාලා ඉන්න තැනට යනවා. රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා. ෆයිනලි මට පුංචිලාව හම්බුණා. අනේ මම මගේ චූටිම කසින්ව ගොඩ දවසකට පස්සේ තමයි මේ දකින්නේ. මේ ඉන්නේ පුංචිගේ චූටි බබා. ඉතින් එයාලව හම්බෙලා ඊට පස්සේ අපි ගෙදර යන වීඩියෝ ක්ලිප්ස් ටික තමයි ඉස්සරහට තියෙන්නේ. So enjoy. මේ වාගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳ ගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී. Oh. Creme bun cheese boleh? Cheese boleh? Bye. 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 We stopped for dinner. අපි කෙබබ් ගත්තා. මේක කාගන්න බැරි වුණා. හැබැයි රසයි. ගොඩක් තිබ්බ කන්න බැරි වුණා ඒ වුණාට. Hello, we are home. Finally, we are home. අපි කොහෙද දැන් ඉන්නේ? ගෙදර කොහෙද? ගෙදර කොහෙද තියෙන්නේ? Rome. අපේ එන ගමන් මොනවද කෑවේ? A few moments later. Kebab. අපි එන ගමන් කෙබබ් කාලා දැන් අපි ගෙදර ඇවිල්ලා vlog එක කොලම්බෝ ඉටලි vlogs දෙකක් ගේන්න වෙනවා. part 1 තමයි මේක. next part එක කාප්‍රියන එක. ඊට කලින් සමහර විට දායි a day in Rome වගේ වීඩියෝ එකක්. මේ පණ්ඩිතාජිත් එක්ක. එහෙනම් bye again. Bye. Bye. Again, please subscribe our channel. Please subscribe the channel. Okay, bye. Bye.